him who kind of initiated this, put a lot of effort for this event, the activity, and then the sponsors and the industrialists who are here. This is a historic moment for Sri Lanka. As we look at the past, many have tried to gather this information in various ways, and we need to thank all of them who has thought about this and built this database over the last few years to come into consensus what our data should look like. So with that, we are here today launching this database for the industries, which is very important to move forward as Sri Lanka in our economic growth. මුලින්ම අවසර ගන්න අපේ මාධ්‍යවේදී සගයන්ගේ. මොකද ඒකට හේතුව මේ පණිවිඩය රටට ලෝකෙට ගෙනියන්න ඕන අපේ මාධ්‍ය. සමාජ මාධ්‍ය, ඇතුළු සියලු මාධ්‍ය. ඉතින් ඔබ හැමදෙනා මේ ක්‍රියාන්විතයේදී අපිත් එක්ක සක්‍රියව දායක වුණොත් විතරයි අපිට මේ කටයුතු සාර්ථක කරන්න පුළුවන්. ඒ වගේම අපේ අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ඉන්න අපේ සෙක්ටර් ඇඩ්වයිසරි කමිටි වල සභාපතිතුමාලා මෙතන ඉන්නවා. සියලුම කර්මාන්ත නියෝජනය කරමින් ඔබ හැමදෙනාම මේ කාර්යයේදී සක්‍රීය දායකත්වයක් අපේයි කියලා මම විශ්වාස කරනවා. අද දවස අපට ඉතා වැදගත් වෙන්නේ රටේ කර්මාන්ත ඩිජිටල් කරණය කිරීමේ පළමු පියවරත් මේක. මොකද අද කිසිම කෙනෙකුට ලංකාවේ කර්මාන්ත පිළිබඳව හරි නිවැරදි තොරතුරු දත්ත පද්ධතියක් නැහැ. මම ඒකෙන් කියන්නේ නැහැ ලංකාවේ කර්මාන්ත පිළිබඳ තොරතුරු නැහැ කියලා. තොරතුරු තියෙනවා. ඒ තොරතුරු එකතු කරපු එක තැනක් නැහැ. ඒක විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අයට, කර්මාන්තවල තීරණ ගන්න අයට හැමදෙනාටම ලොකු බාධාවක් කරලා තියෙනවා. ලංකාවේ කර්මාන්ත අනාගතය තීරණය කරද්දී ප්‍රතිපත්ති තීරණවල ඉඳලා ක්‍රියාත්මක තීරණ දක්වා නිවැරදි දත්ත තොරතුරු නැති එක. ජාතික කර්මාන්ත දත්ත පද්ධතිය අද අපි ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන්නේ මෙන්න මේ සියලුම කර්මාන්තවල කුඩා මධ්‍යම මහා පරිමාණ සියලුම කර්මාන්තවල දත්ත එක තැනකට එකතු කරලා ඒ ප්‍රයෝජනෙට ගන්න අයට මුදා හැරීම සඳහා. මොකද අපි පහුගිය කාලේ හොඳටම දැක්ක දෙයක් තමයි සමහරු නිෂ්පාදනය කරනවා ඉලක්කයක් නැතුව. සමහරු අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා හැබැයි අමුද්‍රව්‍ය වලින් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ කවුද කියලා අඳුරගන්නේ නැතුව. සමහරු භාණ්ඩ නිෂ්පාදනය කරනවා තමන්ගේ වෙළඳ පොලේ පරිමාණය හරියට නිවැරදිව දන්නේ නැතුව. ඒ නිසා බොහෝ දේවල් අපත යනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදන විශාල ප්‍රමාණයෙන් අපත යන ප්‍රධාන හේතුවක් තමයි ඔවුන්ට ඒ නිෂ්පාදන කර්මාන්තවල දත්ත නිවැරදිව නැතිකම. එය තීරණ ගැනීමේදී අපට ප්‍රතිපත්ති තීරණ ගන්න අය හැටියටත් ක්‍රියාත්මක කරන අයටත් ලොකු බාධාවක්. ඒ නිසා අපි මේ දත්ත පද්ධතිය හුදෙක් කර්මාන්තකරණයට විතරක් නෙමෙයි කර්මාන්ත හා බැඳිච්ච සියලුම සේවා නිෂ්පාදන කර්මාන්ත ඒකාබද්ධ කළා තියෙන්නේ. දැන් මේ දත්ත පද්ධතිය තොරතුරු හොයද්දී කෘෂිකාර්මික නිෂ්පාදන පිළිබඳව, කර්මාන්ත නිෂ්පාදන පිළිබඳව, සේවා නිෂ්පාදන පිළිබඳව දත්ත ඒකාබද්ධ කිරීමක් මෙතන තියෙනවා. ඒ වගේම මේකේ පහසුකම සලසලා තියෙන්නේ ඕනෑම කර්මාන්තකරුවෙකුට, ව්‍යවසායකයෙකුට තමන්ට ස්වාධීනව මේ දත්ත ඇතුළත් කරලා ව්‍යාපංචි වීමේ හැකියාව අපි හදා දීලා තියෙනවා. ඒක මේ දත්ත පද්ධතියේ නිරීක්ෂණය කරන ඕන කෙනෙකුට තේරෙන දෙයක්. ඒ වගේම ජනතාවට පරිහරණය කරන්න පුළුවන් දත්ත විශාල ප්‍රමාණයක් අපි එළියට ඉදිරිපත් කරනවා. කර්මාන්ත ව්‍යවසායයන්ගේ තියෙන රහස්‍යභාවයන් ආරක්ෂා කරලා. ඒත් අපි බැඳිලා ඉන්නවා කර්මාන්ත අමාත්‍යාංශය හැටියට අපට දත්ත ඉදිරිපත් කරන අයගේ ව්‍යාපාරික දත්ත, විශේෂයෙන් තරඟකාරී වෙළඳපොළ දත්ත, sensitive information ආරක්ෂා කරන්න. අපි මේ දේ හරියට කරනවා. ඒ වගකීම, ඒ සහතිකය අපි රජය වෙනුවෙන් රටේ ජනතාවට ලබා දෙනවා.